දැන් ස්වාමීන් වහන්සේ ඇහුවේ වටිනා දේත් ලෝකේ තියෙනවා නොවටිනා දේත් තියෙනවා. අපි වටිනා දේ මොකද්ද කියලා බලමු. බුදුරජාණන් වහන්සේ වදාළා දුර්ලභංච manussත්තං. මිනිසත්කම දුර්ලභයි. ඔය මනුස්ස උප්පත්තියක් ලැබුණා කියන එක කවුද දන්නේ කල්ප ගානකට පස්සේ නිරේ ඉඳලා ආපු ගොඩේ එම නැද්ද කියලා. කන කැස් බෑම වියසිදුරෙන් අහස බලනවා වගේ තිරිසන් ලෝකේ අනන්ත දුක් විඳලා දෝ යාවේ කියලා. പ്രേත ලෝකේ අනන්ත දුක් විඳලා දෝ යාවේ කියලා කවුද දන්නේ? මනුස්ස උප්පත්තිය කියන එක හරිම දුර්ලභයි. ඊළඟට දුර්ලභව බුද්ධානං උප්පාදෝ. බුදුවරු ලෝකේ පහළ වෙනවා කියන එකත් දුර්ලභයි. අද අපිට බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දකින්න ලැබෙනවා. එදා මීට අවුරුදු 2600 ගානකට පෙර වෙසක් පුන් පොය දවසක පැන නැගුණ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව අදටත් ඇස් වලින් දකින්න තියෙන අනුරාධපුර උඩමළුවේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. විරාජමාන දළදා වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වැඩියා ළඟදී. බුදුවරු පහළ වෙච්ච යුගයක් මේක. අන්න වටිනාකම. දුර්ලභංච සද්ධම්ම ශ්‍රවණං. ධර්මයේ අහන්න ලැබෙනවා කියලා කියන එක දුර්ලභ දෙයක්.